අයිබෝන් යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් පැනල් බාග්ගේ අලුත් වැඩක් බලන්න යන්නේ ඔයාලා. ඊළඟ බලමු කොහොමද කියලා. අපි අලුතෙන් පටන් ගත්ත සයිට් එක තියෙන කටුවෙල්ල ගම කරගෙන මම තියෙනවා සංකොල්ලා ඉන්නවා ඉතින් වැඩ. ඇත්තටම මේක ඇතුලේ ගහන්න තියෙන අපිට බොක්ස් දෙකක් මැද බීම් එකේ තියෙනවා. බීම් එකේ එක බොක්ස් එකකට සෙට් කරලා මැද දෙකට බෙදලා ගහන්න තියෙන්නේ. දැන් මේ නූල් ගහලා තියෙන්නේ අපි අඟල් 18ක් ඉස්සරහට මේ ගහන්න පටිප් එකෙන් එක. බොක්ස් දෙකෙන් අපි එක බොක්ස් එකක් තියෙනවා අපි ඉවර කරලා තියෙනවා. සංක G8 channel ජොයින් කරන උඩට ගහගන්න ඕන අපමානට. අතර මේකනේ අපි ඉවර කරපු ස්ට්‍රක්චර් එක අනිත් බොක්ස් එකේ. අඟල් 18ක් තමයි අපි බිත්ති අයින් ඉඳලා එළියට අරන් තියෙන අඟල් 5මාරක් උඩට උස්සලා තියෙනවා. ඉතින් අපි දැන් එක පැත්තක් ගහලා ඉවරයි කි ෂීට් ගහන්න තියෙන්නේ. එතන අපි මේකට පාවිච්චි කරන්නේ i panel ලගේ i+ කියන ෂීට් එක බර්මටික් සිල්ල ලයින්. ඔන්න දිනවා ඉතින් අපි panel bars ලගේ ඉවර කරපු අලුත් ලස්සන සිවිලිම කස්ටමර් ඩෝමනා කියපු විදිහට මැද්දට කිරිබත් කැලි තුනක් දාලා වටේට බර්මටික් ගහලා මැද්දට සිල් ලයින් දාලා තින්නේ. සිල් ලයින් ෂීට් එකට ටොප් කොන අපි ගහලා තියෙන්නේ බර්මටික්. ඇත්තට මේක පාවිච්චි කරේ අපි බර්මටික් i+ වගේ බර්මටික් සිල්ල ලයින් ටොප් කෝන එල් කෝන යු කෝන අපි මැදට ගහලා තියෙන කිරිබත් කැලි තුනට බර්මටික් ෂීට් එක ගහලා තියෙන්නේ. ඇත්තට මම මේ පාට දෙක කැප් එකකට එකක් කැප්ලා යන පාට දෙකක් හැමෝම කැමති මේ වගේ පාටකට තමයි. ඇත්තට ලස්සනම ගහලා තියෙනවා. කස්ටමර් ඩෝමනා කියපු විදිහට අපි මේක ලයිට් ඩිසයින් කරලා තින්නේ. කස්ටමර්ගේ අයිඩියා එකකට වටේට අපි දාලා තියෙනවා වොට් 6 පාට මාරු කරන්න පුළුවන් බල්බ් එක. බොම් කලර් එකයි වයිට් කලර් එකයි. ඉතින් ඕන කෙනෙක් ඉන්නා නම් කතා කරමු. පුතුමයක් දවසක හමු වෙලා මගදී ඇස් වලින් ඔය විමසුවොත් නාදරේ මතු භවයේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි.